පාරිභෝගිකයා මාරු වෙන්නේ සිගරට් එකෙන් බීඩි වලට නෙමෙයි, නිල වශයෙන් විකුණන සිගරට් එකෙන් හොර වශයෙන් විකුණන සිගරට් එකට නෙමෙයි. හැබැයි සිගරට් කම්පැනියේම වැඩි බදු දාන සිගරට් වලින් අඩු බදු දාන සිගරට් එකට. අර අඩු වෙන සිගරට් එකට තිබුණ බදු ප්‍රමාණය සිගරට් එකට රුපියල් 113යි අද. හැබැයි මාරු වෙලා තියෙන සිගරට් එකට තියෙන ටැක්ස් ප්‍රමාණය රුපියල් 71යි. ඉතින් තේරෙනවද මේ තියෙන විශාල පාඩුව රජයට මේ බදු ප්‍රතිපත්ති නියම විදියට නොකිරීම. මොකද ඇත්තටම අර අඩු ටැක්ස් එක තියෙන සිගරට් වල ටැක්ස් මීට වඩා හාත්පසින් වැඩි කරේ නැත්තම් එහෙම අඩු ටැක්ස් සිගරට් වර්ග මාකට් එකෙන් ගලව ගත්තේ නැත්තම් රාජ්‍යයේ පාඩුව තව දුරට වැඩි වෙනවා. මේ හේතුවට හින්දා විතරක් හරි දැන් කියමු මාකට් එක මෙහෙම මාරුනේ නැහැ කියලා. එහෙනම් අද රජයට තියෙන ආදායම බිලියන 42කින් වැඩි එක තමයි උඩින් පෙන්නන්නේ. ඒක නිකන් මේ ගණන් හදලම කියන්න පුළුවන් එකක්. මොකද අපි බද්ද දන්නවා මාකට් ෂෙයාර් එක වෙනස් වෙන්නේ නැත්තම් නිකන් සරල ගණන් හැදීමෙන් කියන්න පුළුවන්. එහෙනම් එකතු වෙන්නේ කොච්චරක්ද කියලා එකතු වෙනවා අද රජයට බිලියන 42ක් අයිමි වෙලා තියෙනවා. දැන් පොඩ්ඩක් හිතන්න. අපි බිලියන 42ක් තමයි EPF එකෙන් කොටා ගන්නේ අද 14%ක බද්දක් EPF එකට දාලා. හරි බිලියන 42යි 50ක් අතර. ඉතින් ඇත්තටම EPF එකට දාන බද්ද බිඳුව කරන්න පුළුවන්. සිගරට් වලට බදු වැඩි කිරීමෙන් නෙමෙයි. හැබැයි අර වැඩි බදු තියෙන සිගරට් වලින් අඩු බදු තියෙන සිගරට් වලට මාරු කිරීමේ ප්‍රවණතාවය ගැලවුවොත් නැත්නම් ඒ බදු සමාන කරොත් නැත්තම් ඒ සිගරට් වර්ග අපි මාකට් එකෙන් ඉවත් කරගත්තොත්